සයිකොලොජි කරන මේ අපිට උනත් ජීවිතේ දිනදා ජීවිතේ ප්‍රශ්න එනවා. අපි මේ ධානය වලට සමවැදිලා මේ මොනවාද මාර්ගඵල අවබෝධ කරගෙන නේද ප්‍රශ්න එනවා. ඔබේ අතීතයට ඉඩ දෙන්න එපා මේ වර්තමානයේ බ්ලැක්මේල් කරලා ඔබට තියෙන ලස්සන අනාගතය නැති කරන්න. මිනිහක් මැරෙන්න ඕනේ වගේ ලොකු සිද්ධියක් වෙන්න ඕනෙත් නෑ. ඒක චූටි දෙයක් ඇති සමහරුන්ට ඒක PTSD එකක් වෙන්න. ලැජ්ජශීලී වෙන්න පුළුවන්. එයා හැමතිස්සෙම සැක කරනවා වෙන්න පුළුවන්. එයාට තර්ජනයක් වී කියලා හැමතිස්සෙම එයාව රැකගන්න කරන දේවල් අනිත් අයට හිරිහැරයක් වෙන්න පුළුවන්. ආතරාදරයක් චිත්‍රපටයට සමගාමීව පොඩ්කාස්ට් සීරීස් එකක් පටන් ගන්න අපි කල්පනා කළා. ආතරාදරයක් කියලා කියන්නේ සයිකෝ, ත්‍රිලර්, ඩ්‍රාමා ශානරයට අයිති චිත්‍රපටයක්. ලංකාවේ මෑතකදී සයිකෝ ශානරයට අයිති චිත්‍රපටයක් රිලීස් වුණේ නැති නිසා මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා අපි හිතනවා. චිත්‍රපටියත් ඉක්මනටම රිලීස් වෙනවා. ඒ වගේම ට්‍රේලර් එකත් ඉක්මනින්ම බලන්න පුළුවන්. අපි ගොඩක් අය චිත්‍රපටි බලන්න කැමතිනේ. ඩියර් සින්දගී චිත්‍රපටියේ ඩොක්ටර් ජක් කියන සයිකියාට්‍රිස්ට්ගේ කැරක්ටර් කෙන් ෂාරුක් ખાන්ව ඔඩියන්ස් එකට ඉන්ට්‍රොඩියුස් වෙන තැන එයා හරි ලස්සන කතාවක් කියනවා. එයා ඉන්නේ කොන්ෆරන්ස් එකක. එයා කියනවා අපිට මොකක් හරි කායික රෝගයක් වළඳලාම අපි ඒ ගැන කාත් එක්ක හරි ෂෙයා කරන්න, ඒ ගැන කාට හරි කියන්න පැකිලෙන්නේ නැහැ, ලැජ්ජ වෙන්නේ නැහැ කියලා. මගේ දතේ කැක්කමයි, මගේ අත රිදෙනවා, කොන්ද රිදෙනවා වගේ අපි ඒක ෂෙයා කරනවා කියලා. හැබැයි අපිට මොකක් හරි මානසික අසනීපයක් වැළඳුනාට පස්සේ අපි ගොඩක් අය ඒ ගැන කාත් එක්ක හරි ෂෙයා කරන්න ටිකක් පැකිලෙනවා, ටිකක් ලැජ්ජයි කියලා. එයා අහනවා ඇයි එහෙම වෙන්නේ? අපේ මොලේ එහෙම නැත්නම් මනස කියලා කියන්නේ අපේ ශරීරයේ කොටසක් නෙවෙයිද කියලා. මේ ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක මම අද පටන් ගත්තේ මොකද අද අපි කතා කරන්නේ මානසික සෞඛ්‍ය සම්බන්ධ නිසා සහ චිත්‍රපටිත් මේකට සම්බන්ධ නිසා. ඒකට සුදුසුම කෙනෙක්ව අපි අද ආරාධනා කරලා අද මෙතන මාත් එක්ක වාඩි වෙලා ඉන්නවා. ඒ තමයි මනෝ උපදේශිකා මාධ්‍යවේදිනී අංජලි බුදවත්ත. අයිබෝන් කබොද්ද. අක්කේ දැන් මානසික සෞඛ්‍ය කියලා කිව්වහම ඒක ටිකක් ලොකු මාතෘකාවක් නේ. ඒකට මානසික රෝගත් ගොඩාක් තියෙනවා. අපි අද ඒක නිසා මූලිකවම කතා කරමු PTSD ගැන. PTSD කියන්නේ මොකක්ද? traumatic experience එකකට පස්සේ කොහොමද මේ PTSD develop වෙන්නේ කියන එක ගැන. හරි. මෙහෙම කියන්නම්කෝ. අර ඔයා උදාහරණයක් ගත්තේ ඩියර් සින්දගී ෆිල්ම් එක. ඕකේ මං හරි කැමති ඩයලොග් එකක් තියෙනවා. මට හිතෙනවා PTSD එක ඒකත් හරි ළඟින් යනවා කියලා. ඒකේ කියනවා don't let your past to blackmail your present to ruin the beautiful future. ඒ කියලා කියන්නේ මේ ඔබේ අතීතයට ඉඩ දෙන්න එපා මේ වර්තමානයේ බ්ලැක්මේල් කරලා ඔබට තියෙන ලස්සන අනාගතය නැති කරන්න. එතකොට PTSD කියන රෝග තත්ත්වයක් අන්න එහෙම එකක්. PTSD කියන වචන මේ අකුරු හතර නම් ටිකක් ෆැමිලියර්. හැබැයි මේකේ සිංහල තේරුම කිව්වහම ටිකක් අපබ්‍රංශයක් වගේ තේරෙන්න පුළුවන්. post traumatic stress disorder කියලා ඉංග්‍රීසියෙන් කියන එක තමයි PTSD කියලා කියන්නේ. එතකොට පශ්චාත් කම්පන ආතති අක්‍රමතාවය කියලා තමයි සිංහලෙන් කියන්නේ. මේක මේ මොකක් හෝ කම්පනකාරී අත්දැකීමකට පුද්ගලයෙක් මූණ දුන්නහම හෝ එවැනි අත්දැකීමක සාක්ෂිකාරයෙක් වුණහම ඇතැම් අයට සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්. එතකොට මේක අපි හිතමුකෝ දැන් උදාහරණයක් විදිහට තමාගේ අතින් මිනිහෙක් මැරුණොත් ඒකත් සමහර කෙනෙකුට PTSD වෙන්න පුළුවන්. එහෙම මිනිහෙක් මැරෙන තැනක සාක්ෂිකාරයෙක් වෙන්න උනොත් ඒකත් PTSD එකක් වෙන්න. හැබැයි එක එක මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ඒ දේවල් එක්ක හැමෝටම එහෙම අත්දැකීමක් PTSD වෙන්නෙත් නැහැ. එතකොට මිනිහෙක් මැරෙන්න ඕනේ වගේ ලොකු සිද්ධියක් වෙන්න ඕනෙත් නැහැ. ඒක චූටි දෙයක් ඇති සමහරුන්ට ඒක PTSD එකක් වෙන්න. ඉතින් අන්න ඔහොම තත්ත්වය මේකෙදි වෙන්නේ මේක ඩිවෙලොප් වෙන්නේ කොහොමද කියලා ප්‍රමෝදය මගෙන් අහුවා. ඒ කම්පනකාරී අත්දැකීමත් එක්ක අපේ බ්‍රේන් එකේ තියෙනවානේ මේ සර්වයිවල් මූඩ් එක ඇමිග්ඩලා කියලා කොටසක් තියෙනවා. ඒක තමයි අර fear of alarm system එක. ඒක අධික්‍රියාකාරී වෙනවා. ඒක ක්‍රියාකාරී වෙනවා වැඩිකමට ඒකෙදි අපි සර්වයිවල් මූඩ් එකට එනවා. අපේ බ්‍රේන් එකේ තියෙනවා කන්ඩිෂන්ස් වගේ fight or flight ඊට පස්සේ freeze phone ඔහොම කියලා තියෙනවා. ඒ කියන්නේ නිකන් ඒ අර සත්ව මොලේනේ ඒක මේ දැන් අපි
මනුෂ්‍යයා විදිහට අපේ මේ මොලේ ඉස්සරහ කොටස ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකෙන් තමයි තර්ක කරන්නේ රීසනින් ඒ වගේ දේවල්. ඒකේ ක්‍රියාකාරීත්වය ටිකක් ඇනහිටලා අර ඇමිග්ඩලා කොටස ක්‍රියාත්මක වෙලා ඒකේ ඇතුලේ සර්වයිවල් මූඩ් එකේ මනුස්සයාගේ ස්නායු පද්ධතිය ස්ටක් වෙනවා. අන්න ඒක තමයි PTSD කියලා හඳුන්වන්නේ. දැන් PTSD වලට අදාළව සහ දැන් ඕනම සාමාන්‍ය රෝග තත්ත්වයකට අදාළව රෝග ලක්ෂණ තියෙනවනේ. සමහර වෙලාවට අපි ගොඩක් අය ඒව නොසලකා හරිනවා. එහෙම නොසලකා හරින්න පුළුවන් PTSD වල රෝග ලක්ෂණ මොනවාද? මෙහෙම කිව්වොත් ඔය දැන් එකම දේ වෙනුවෙන් හීනෙන් බය වෙන එක. ඊට පස්සේ සමහර දේවල් අවොයිඩ් කරන එක. ඒ කියන්නේ යාට ඒ කම්පනකාරී අත්දැකීම හම්බ වෙච්ච දෙයට අදාළ සම්බන්ධ ළඟින් යන දේවල් හරි අවොයිඩ් කරන එක. ගොඩක් වෙලාවට PTSD දරුණුම තත්ත්වයකට එනකොට මිනිස්සු මේ සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙනවා. තනියම ඉන්න පටන් ගන්නවා. හුදකලා වෙනවා. ඊට අමතරව මේ හැමතිස්සම යා මේ ලෝකය දිහා තර්ජනාත්මක හැකින් බලන්නේ. හරි සුපරීක්ෂාකාරී. ඔන්න ඔය වගේ දේවල්. එතකොට මේක මෙයාගේ දෛනික ජීවිතයට ගැටලුවක් වෙනවා. ඒ වගේම යත් එක්ක ළඟින් ඉන්න අයට ප්‍රශ්නයක් වෙනවා. එහෙම අවස්ථාවලදී තමයි PTSD ඩයග්නොස් වෙන්නේ ක්‍රයිටීරියාස් අනුව. එහෙම ඩයග්නොස් වුණාම තමයි අපි PTSD කියලා කියන්නේ. අපි ඒක කතා කරමු දැන් අක්ක මතු කරන්නේ කර දෛනික ජීවිතයට සහ විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයක ඉන්නවා නම් කොහොමද එයාගේ පාර්ට්නර්ට ඒක බලපාන්නේ? ඔව් ඒක ගොඩක්ම වැදගත්. මේ PTSD කියන එක නිකන් මේ අර මං ඉස්සෙල්ලා වගේ දරුණුම දෙයක් වෙන්න ඕනේ නෑ. සුනාමි හරි යුද්ධේ හරි මිනිමැරුමක් හරි එහෙම වෙන්න ඕනේ නෑ. සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ අමිහිරි ආදර සම්බන්ධතාවයක් කලින් තිබ්බ එකකුත් PTSD වෙන්න පුළුවන් මිනිස්සුන්ට. එච්චරටම මේ අර යාට ඒක බලපාන තියෙනවා. එතකොට අපි හිතමු දැන් සාමාන්‍ය කෙනෙකුට එහෙම කම්පනකාරී අත්දැකීමක් තියෙන කෙනෙක් අලුත් සම්බන්ධතාවයකදී ආදර සම්බන්ධතාවයකදී පවුලේ අයත් එක්ක ඉන්නකොට එයාගේ හැසිරීම අනිත් අයට බාධාවක් වෙන්න පුළුවන්. එයා හැමතිස්සෙම වරදකාරී ස්වභාවයකින් හැසිරෙන්න පුළුවන්. එයා ලැජ්ජශීලී වෙන්න පුළුවන්. එයා හැමතිස්සෙම සැක කරනවා වෙන්න පුළුවන්. එයාට තර්ජනයක් වෙයි කියලා හැමතිස්සෙම එයාව රැකගන්න කරන දේවල් අනිත් අයට හිරිහැරයක් වෙන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ සමීප සම්බන්ධයකදී ආදර සම්බන්ධයකදී ඒක කොයිතරම් හිරිහැරයක්ද අනිත් කෙනාට හිතෙනවනේ ඇයි මෙයා මට මෙහෙම කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයක් හීල් වෙන්නේ නැතුව සුව වෙන්නේ නැතුව සම්බන්ධතාවලට ගියම සම්බන්ධතා දෙදරා යනවා. ඒ සම්බන්ධතා දෙදරා නොගියත් අර කැඩිච්ච බින්දිච්ච සම්බන්ධතා විදිහට කිසිම හෙල්දි රිලේෂන්ෂිප්ස් විදිහට එළියට යන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ. ඒක ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. එතකොට දැන් මේ PTSD කාලයත් එක්ක එයා ගාව තියෙනකොට එයා දැන් ඩයග්නෝස් වෙලා එයාට තියෙනවා කියලා දැනගනකොට මේක කොහොමද මේ පෞරුෂත්වයට බලපාන්නේ PTSD කියන රෝග තත්ත්වය? මිනිස්සුන්ගේ පෞරුෂයට ඩිරෙක්ට් බලපාන රෝග තත්ත්වයක්. දැන් අපි හිතමු විෂාදය වගේ එකක් හැදුනහම මිනිස්සෙකුට ඒක තරමකට අමතක කරලා තමන්ගේ පෞරුෂය එළියට පෙන්වන තැන්වලදී ඒකේ බලපෑම අඩු කරගන්න පුළුවන්. නමුත් PTSD වගේ තත්ත්වයකදී එයා අර මං මුලින් කිව්ව ෂෙන්ගෙන්න බලනවා. ඊට පස්සේ එයා හැමතිස්සෙම හැම දෙයක්ම සැක කරනවා. එයා වරදකාරී ස්වභාවයකින් ඉන්නේ. විශේෂයෙන්ම පෞරුෂත්වයේ තියෙන ලොකුම දුර්වලකමක් විදිහට එළියට එනවා මේ කොන්ෆිඩන්ට් නැහැ. ඩිපෙන්ඩ් වෙන්න බලනවා. ඩිපෙන්ඩ් වෙන්න බයින්න අපි කියන අවොයිඩන්ට් පර්සනැලිටි එකක් කියලා. දේවල් මග අරිනවා. මේ දැන් ඇත්තටම යම් කිසි දෙයකට උත්තරේ මග අරින එක නෙමෙයිනේ. PTSD එකේ විශේෂ ලක්ෂණයක් තමයි දේවල් මග අරිනවා. පහු කරනවා. ඉතින් ඒ වගේ අර පර්සනැලිටි එකට හරි ඩැමේජ් එකක්. එතකොට මේ පර්සනැලිටි එක fully functioning එකක් නෙමෙයි. එයා හැමතිස්සෙම මේ නිකන් අර ඕන කෙනෙකුට ඊට පස්සේ පේන්න ගන්න මෙයාගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් මේ හින්දා පර්සනැලිටි එකට ඩැමේජ් එකක්. කොන්ෆිඩන්ට් එකෙන් තමයි මුලින්ම පේන්න ගන්න මෙයාට මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එතකොට අර එයාට අර මේ සමාජයට යන්න කට්ටිය ආශ්‍රය කරන්න දේවල් කරන්න ඒ හැම දෙයකම මේක බලපානවා. එයාට අවොයිඩ් කරලා හැබැයි මෙහෙමයි ප්‍රමෝදයා මේ හැමෝටමත් නෙමෙයි. PTSD එක විදිහට එක අයට බලපාන ප්‍රමාණය මයිල්ඩ් විදිහට මොඩරේට් විදිහට සිවියර් විදිහට බලපාන්න පුළුවන්.
හැබැයි ඒ කම්පනකාරී අත්දැකීම් වලට මුහුණ දීලා තමන් විසින්ම සුවපත් වෙච්ච අයත් තියෙනවා. ඉතින් මේක අර මේ හැමෝටම මෙහෙමයි කියලා කියන්න බෑ. ජෙනරලයිස් කරන්න බෑ. ඒක එක්කෙනාගේ දරාගැනීමේ ශක්තිය එක්කෙනාගේ ජීවන අත්දැකීම් එක්ක ඒක වෙනස් වෙනවා. මේ PTSD එක්ක සහ මේ රියැලිටි එක කියන කියන්නේ එතකොට ඒ අතර ගනුදෙනුව කොහොමද රියැලිටි එකත් එක්ක දුර සම්බන්ධයක්ද ළඟ සම්බන්ධයක්ද කොහොමද අර ඒ ගනුදෙනුව තියෙන්නේ? විශේෂයෙන්ම මට හිතෙනවා මේගොල්ලෝ මේ PTSD වගේ තත්ත්වයකට මුහුණ දීපු ඒ වගේ අය පාට කණ්ණාඩියකින් ලෝකෙ දිහා බලන්න. ඒගොල්ලොම හදාගත්ත කණ්ණාඩියකින්. අර අපි පෞරුෂයේදීත් කතා කරා, රෝග ලක්ෂණ වලදීත් කතා කරා. තර්ජනාත්මක ලෝකයක්. මිනිස්සු මේ ලෝකය මේ සිද්ධි මට තර්ජනයක් වේද වගේ යන්නේ එහෙම කණ්ණාඩියකින් ලෝකෙ දිහා බලන්නේ. සැක කරනවා. අර අනවශ්‍ය තැන්වල සැක කරනකොට ඒක හරි අමාරුද ඔයා හිතන්නකෝ අපි දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළත මං හැමතිස්සෙම ආව සැක කරනවා මේ ඔයා මේ මාව මොන වගේ දෙයකටද පාවිච්චි කරන්නේ අර ඒ සැකේ කියන එක අනිත් කෙනාට ෆීල් වෙනවනේ ඒ ෆීල් වීම හරිම අමාරුයි සම්බන්ධතාවලට ඒක එතකොට වෙන්නේ සමාජයෙන් යක් වුන් වෙනවා එතකොට යථාර්ථයත් එක්ක යාගේ තියෙන ගනුදෙනුව තර්ජනාත්මක ස්වරූපයකින් යා දකින්න යා තර්ජනාත්මක කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නේ ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙක් හීල් වෙන්නේ නැතුව සමාජයට යනවා කියලා කියන්නේ එයාව කැපිලා පේන්න බෑ පටන් ගන්න. එතකොට දැන් PTSD කියලා ඩයග්නෝස් වෙච්ච කෙනෙක්ට දැන් දැනගත්තට පස්සේ අපේ ළඟම කෙනෙක්ට පවුලේ කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් අපේ ආදරේ කෙනෙක් පාර්ට්නර් වෙන්න පුළුවන්. එතකොට එයාට කොයි වගේ සහයෝගයක්ද අනිත් අයගෙන් ලැබෙන්නේ? ඔන්න ඕක තමයි ප්‍රමෝද්‍ය අපේ තියෙන ප්‍රශ්නේ දැන්. ගොඩක් රටවල් වල දියුණු රටවල් වල ඒගොල්ලොන්ගේ මේ සයිකෝ එඩියුකේෂන් පැත්ත ගොඩක් දියුනේ. එතකොට පාසල් අධ්‍යාපනයේත් තියෙනවා. එතකොට හැමෝම දන්නවා PTSD කියන්නේ මොකක්ද? එහෙම තියෙන කෙනෙක් කොහොමද හැසිරෙන්නේ? එයාට මොනවද කරන්න ඕනේ කියන එක දැනුවත් වෙලා තමයි ඒගොල්ලෝ වැඩි හිටිය බවට පත් වෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම දෙයක් නැහැ. ලංකාවේ සයිකෝ එඩියුකේෂන් කියන එක මේ පාසල් අධ්‍යාපනයට ඇතුල් කරන්න හදනකොට ඒක මේ සෙක්ස් එඩියුකේෂන් කියලා කන්වර්ට් කරලා ලොකු අරගල කරන තත්ත්වයක්. ඉතින් කොයිතරම් අනුවණයිද අපේ සමාජයේ කියන එක තමයි මම මෙතනින් කියන්නේ. සයිකෝ එඩියුකේෂන් කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයකදී අපි එයාත් එක්ක ගනුදෙනු කරන්න කොහොමද දැනුවත් වෙන්නේ. සයිකෝ එඩියුකේෂන් කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ මොකක් හරි පර්සනැලිටි එකේ යම් කිසි වෙනසක් වෙනවන ඒක තමන් අඳුනගෙන මොනවද කරන්න ඕනි කියන එක දැනුවත් වෙන එක. ඒක අපේ බ්ලොක් කරලා තියෙන අපේ සමාජයේ. ඉතින් හොඳයි මේ වගේ කතා බහකින් හරි අපිට කියන්න පුළුවන්. මේ ඇත්තටම මේ අපි කතා කරන්නේ මේක තමයි සයිකෝ එඩියුකේෂන්. PTSD තත්ත්වයක් කියලා අපිට මුලින්ම තේරෙන්නේ නැහැ නේද? තමන්ගේ පවුලේ කෙනෙකුට තමන් ආදරය කරන කෙනාට මොකක් හරි වෙනසක් තියෙනවා. එයා හරි වෙනස් කියලා දැනෙනකොට මේ අපිට එයාගේ ඒ චර්යාව එයාටත් බාධාවක්. එයාගේ දෛනික වැඩවලටත් බාධාවක්. එයාගේ පවුලේ අයටත් බාධාවක් කියලා දැනනකොට එයාත් එක්ක බොහොම ආදරයෙන් කතා කරලා දැන් අපේ සමාජයේ විශේෂයෙන්ම කියන්නේ අනේ මේ තමසට පිස්ට්. එහෙම කියපු ඒ වචන පාවිච්චි කරනවා. එහෙම කියපු ගමන් කවුරුවත් පිළිගන්නේ මාව පිස්සෙක් කියන මම මොකටද මේ ඒකට මේව වෙන්නේ කියලා. ඉතින් එහෙම නැතුව ආදරෙන් ඔයාට මේක යම්කිසි මට්ටමක ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා අපි මේකට ප්‍රොෆෙෂනල් හෙල්ප් එකක් ගමුද? මේ පිස්සෝ නෙමෙයි කොයි වෙලාවකවත් ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ මනෝපදේශකවරයෙක් ගාවට යන්නේ. mental health advisor කෙනෙක් ගාවට යන්නේ පිස්සු කියලා තමයි අපේ සමාජයේ මතය තියෙන්නේ. ඉතින් එතකොට අන්න ඒකත් පැහැදිලි කරලා දීලා පවුලේ කවුරු හරි එහෙම බුද්ධිමත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ කෙනත් එක්ක කොලැබරේට් වෙන්න කියලා අපි කියන්නේ මේ එයත් එක්ක ඒකාත්මික වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. ඔයාට පිස්සු රාගිලා බෙහෙත් ගන්න කිව්වට ගමන් කෙලින්ම සම්බන්ධතාව ඔක්කොම කැඩිලා බිඳිලා හිරිලා යනවා වෛරයක් ඉස්මතු වෙනවා ඩිස්ටන්ස් එකක් හැදෙනවා තව තව අර ලෙඩ රෝග තත්ත්ව වැඩි වෙන එකයි වෙන්නේ. ඉතින් පවුලයට පුළුවන් මනෝ වෛද්‍යවරයෙකුට යොමු කරන්න. මොකද PTSD කියන වගේ තත්ත්වයකට සයිකෝതെරපි තමයි ගොඩක්ම ඇප්ලයි කරන්නේ. සයිකෝതെරපි කියන්නේ මනෝ චිකිත්සක ප්‍රතිකාර. ඒ කියන්නේ බෙහෙත් වලින් තොරව ඇතුළාන්තයේ තියෙන යම් කිසි ප්‍රශ්නයක් විසඳන්න මේ අපේ මනෝවිද්‍යාව ඇතුලේ තියෙන චිකිත්සක ක්‍රම ටෙක්නික්ස්. ඊට අමතරව අපිට මෙයාට මොනා හරි බ්‍රේන් කෙමිකල් ඉම්බැලන්ස් එකක් ඩිවෙලොප් වෙලා තියෙනවා නම් සයිකියාට්‍රික් ડોක්ටර් කෙනෙකුට යොමු කරලා ඒ බ්‍රේන් කෙමිකල්ස් බැලන්ස් කරන ගමන් සයිකෝതെරපි ඇප්ලයි කරලා එයාව රිකවර් කරන්න පුළුවන්. ඉතින් ඔය දැනුවත්භාවයේ පවුලේ අයට යාළුවන්ට එහෙම තියෙනවා නම්
මේ වගේ කෙනෙක්ව ඉක්මනින් උඩ ගන්න පුළුවන්. මොකද සාමාන්‍යකද එයා තමන්ට තනියම මේකට අර ප්‍රතිකාර ගන්න ඕනේ කියලා එයා නැති තත්වයක ඉන්න පුළුවන්. එතකොට කෙනෙක්ට එළියේ ඉඳලා බලන කෙනෙක්ට තේරෙනවා නම් එතකොට අර එයාට උදව්වක් විදිහට ඒක උදව්වක් වෙන්නේ අනිවාර්යෙන්. මොකද මේක තියෙන කෙනාට හිතෙන්නේ නැහැ ඒක. ඒක එයාට හිතෙන්නේ නෑ මම සාමාන්‍යයි ඇත්තටම මට මෙහෙම ත්‍රෙට් එකක් තියෙනවා කියන තැන තමයි එයා ඉන්නේ. ඒතර පිටස්තර කෙනා එක හරි අර රැෂනලි තාර්කිකව ඔප්පු කරලා පෙන්නන්නේ නෑ මේ ඔයා හිතන විදිය නෙමෙයි හරිද? මෙන්න මෙහෙම තත්ත්වයක් වාගේ පෙන්නුම් කරනවා කියන එක පෙන්නුම් කරන්න පුළුවන් ශක්තිය අනිත් කෙනාට තියෙනවා. ඒකර එයා තමන් දන්නවනේ තමන්ගේ කවුද ඉන්නේ කියලා අයාවර කන්වින්ස් කරනවා කියන එක. දැන් සමාජයේ එක එක ලෙඩ රෝග ගැන එක එක මත තියෙනවා. ඒ වගේම මිත්‍යා විශ්වාසත් තියෙනවා. PTSD ගැනත් ඔය වගේම මත තියෙන්න පුළුවන්. මිත්‍යා විශ්වාස තියෙන්නත් පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. ඔව් ප්‍රමෝත්‍යා PTSD ගැන මේ ගොඩාක් කාලයක් තිබ්බ මතයක් තමයි මේ PTSD කියන රෝගය හැදෙන්නේ සෝල්ජර්ස්ට විතරයි කියලා. මොකද යුද්ධෙට ගියාම එහෙම වෙනවනේ. එහෙම. හැබැයි එහෙම නෙමෙයි PTSD කියන්නේ මේ හැමෝටම හැදෙන දෙයක්. ඉතින් යුද්ධ සමයේ යම් කිසි අත්දැකීම් තියෙන බොහෝ දෙනෙකුට PTSD තියෙනවා. ඉතින් ඒක සමාජයේ තියෙන මිත්‍යාවක්. ඊළඟට තියෙනවා PTSD හොඳ කරන්න බෑ කියලා මිත්‍යාවක්. නෑ ඒක හොඳ කරන්න පුළුවන්. එක්ක පාලනය කරන්න පුළුවන්. එක එක්කෙනාගේ මං කිව්වේ අර එක එක්කෙනාගේ මට්ටම අනුව ඒක හිම කරන්න පුළුවන්. මේ PTSD සම්බන්ධයෙන් තවත් මිනිස්සුන්ට තියෙනවලු මිත්‍යා මතයක්. මේ ඒ වගේ කම්පනකාරී අත්දැකීමක් ආවට පස්සේ මේ ටිකක් කාලයක් යද්දීම අමතක වෙලා යනවා. ඒවට මුකුත් කරන්න ඕනේ නැහැ වගේ. එහෙම තියෙනවා. ඊළඟට මේ PTSD වගේ දේවල් හැදෙන්නේ දුර්වල මිනිස්සුන්ට. දුර්වල මානසිකත්වයක් තියෙන අයට කියලා කියනවා. එතකොට ජීවිතේ ට්‍රෝමා අපි හැමෝටම තියෙනවනේ. ට්‍රෝමා එකක් කියලා කියන්නේ දැන් ප්‍රොමෝටර්ට තියෙන පුළුවන් ට්‍රෝමා එකක් මට තියෙන පුළුවන් ට්‍රෝමා එකක්. හැබැයි හැම ට්‍රෝමා එකක්ම PTSD දක්වා වර්ධනය වෙච්ච ඒවා නෙමෙයි. ඉතින් අන්න එතනත් මිනිස්සු වරද්ද ගන්නවා ට්‍රෝමා එකක් තියෙන හැමෝටම PTSD තියෙනවා. මේක ඩිසෝඩර් එකක්. මේක අපේ බ්‍රේන් එක හරියට ඕගනයිස් වෙලා නෑ අර කම්පනින් පස්සේ. ඒ කියන්නේ අපේ තියෙනනේ හිපෝකැම්පස් කියලා අර අපේ මතකය සම්බන්ධයෙන් මතක ගබඩාවක්. ඒ මතක ගබඩාව ඇතුලේ මේ කම්පනකාරී අත්දැකීම් හරියට ඕගනයිස් වෙලා නෑ. එතකොට ඇමිග්ඩලාව හිර වෙලා ඉන්නවා සර්වයිවල් මූඩ් එකේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වැඩ කරන්නේ නැතු යන හිපෝකැම්පස් එකට ඕගනයිස් කරගන්න බෑ මේ දත්ත ටික. ඔන්න ඔය වගේ ලොකු පෙරලියක් වුණොත් තමයි මේක ඩිසෝඩර් එකක් මට්ටමට යන්නේ. එහෙම නැත්නම් ට්‍රෝමා තියෙන හැමෝටම මේ PTSD කියලා කියන්නේ බෑ. ඉතින් ඕවා තමයි මිත්‍යාමත. දැන් අර මම මුලින්ම මේක පටන් ගන්නකොටත් කිව්වනේ මේ ගොඩක් අය ඇකිලෙනවා මට මානසික රෝගයක් තියෙනවා. එහෙම කියලා අපි ෆිල්ම් එකේ ડોක්ටර් ජග්ගේ උදාහරණයක් අරගෙන එක කිව්වනේ. එතකොට අපේ සමාජයයි මේ මානසික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගන්න යොමු වෙනවා අඩුයි. ඒකට හේතු විදිහට සහ මොන හරි හිතන්නේ මොනවද මොන වගේ අදහසක් දෙගෙන තියෙන ලොකුම මේ ඛේද වාචකයක් ඒක. මම දවස ගානේ මූල දෙනවා ඒ දේවල් වලට මේ මොකද මං ගාවට එන අයගේ ප්‍රශ්නත් එක්ක බලනකොට නෑ මට බෙහෙත් ගන්න තත්ත්වයක් නෑ. ඊට පස්සේ සමහරුව බලෙන් එක්කන් එනවා බලෙන් එක්කන් ආවම මට පිස්සු නෑ මෙයාට පිස්සු තියෙන්නේ මේ මට මෙහෙම එන්න ඕනේ. ඒගොල්ලෝ හිතනවා මනෝවිද්‍යාඥයෙක් හරි මනෝවෛද්‍යවරයෙක් හරි ඒ වගේ අය ගාවට යන්නේ පිස්සු කියලා. ඉතින් ඒ අපේ සමාජයේ ඒ අධ්‍යාපන මට්ටම තමයි. හැබැයි මේ ගැන යම් කිසි මට්ටමකට දැනුවත් වෙච්ච අය ඉන්නවනේ. ඔය යුනිවර්සිටිස් වල මේවා ගැන දැනුවත් වෙන. ඒතකොට පොඩ්ඩක් හරි වැස්සකට හරි විශ්වවිද්‍යාලයකට ගොඩ වෙලා ආපු කෙනෙක් මේකේ වටිනකම දන්නවා. මෙහෙම වෙනවා. මොකද යුනිවර්සිටි වල මෙහෙම එන්වයරන්මන්ට් එකක් තියෙනවනේ කවුන්සලර් කෙනෙක් ඉන්න අය දේවල් තියෙනවා. ඒ වගේ අය මේකේ උදව්ව ගන්න උපරිමයට. හැබැයි ඊට මෙහා සමහර සමාජ ස්තරවල බොහෝ උගතුන් කිව්වට බුද්ධිමතුන්ද කියන්න මම දන්නේ නැහැ. මේක බැහැර කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. බෙහෙත් බොන්න තරමට අපිට පිස්සුවක් නැහැ. බෙහෙත් බොන්නේ පිස්සු නෙමෙයි දෙවියනේ. මං කියන්නේ ඒකයි. බෙහෙත් කියලා කියන්නේ දැන් third generation medication තියෙන psychiatric medication වල ඊටාම side effects අඩුයි. මේ බෙහෙත් වලින් කරන්න හිතන්නකො අපේ ශරීරයේ අර ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ පේන කැස්සක් උනා කෙම්බිරිස්සාව ටක්ගා දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ස්ටයිල් එකටත් කියලා මට දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියලා කියන්න තියෙනවා. හැබැයි මේ මට බ්‍රේන් කිමිකල් ඉම්බැලන්ස් එකක් තියෙනවා කියලා කියන ලැජ්ජයි. ශරීරයේ මොනාරි විටමින් D හරි විටමින් C හරි අඩු වුණොත් අපි ඒක පෙත්තක් විදිහට එළියෙන් ගන්න. ඒතර බ්‍රේන් එකේ මේ අවශ්‍ය අත්‍යවශ්‍ය කෙමිකල් එක
පොඩි පෙත්තක් විදිහට එළියෙන් ගන්න කැමති නැහැ. මං පිස්සෙක්. මගේ පර්සනැලිටි එකට ඒක හොඳ නැහැ. අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක ඒ මතේ නැති කරගන්න. ඒක නැති කරගත්තොත් අපිට හැමෝටම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. මං කියන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. සයිකොලොජි කරන මේ අපිට උනත් ජීවිතේ දිනදා ජීවිතේ ප්‍රශ්න එනවා. අපි මේ ධාන වලට සමවැදිලා මේ මොනවාද මාර්ගඵල අවබෝධ කරගෙන නේද ප්‍රශ්න එනවා. හැබැයි ප්‍රශ්න වලට හරියට බැට් කරන්න ආයුධ සන්නද්ධ වෙන්න නම් ඔබ ඒ තැන්වලදී දැනුවත් වෙන්න ඕනේ. අපි ඒක නිසා මේ ගමම කතා කරමු කොහොමද මොන වගේ ආයතන වලටද නැත්නම් මොකක් හරි ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා නම් අපි ප්‍රතිකාර ගන්න ඕන තැන් සහ උදව් ගන්න ඕන මේ තැන් පෞද්ගලික ආයතන තියෙනවා. එතකොට පෞද්ගලික ඔය රෝහල් වල මේකට විශේෂ මනෝපදේශකවරු මනෝ වෛද්‍යවරු ඉන්නවා. මුලින්ම මනෝපදේශකවරයෙකුට යොමු වෙන්න. මොකද එයා තමයි තීරණය කරන්නේ ඔයා බෙහෙත් වලට යන්න ඕනේද නැද්ද කියන එක. එහෙම බෙහෙත් ගන්න ඕන වගේ මට්ටමක් තියෙනවා නම් මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ බෙහෙත් ටික අරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ thought restructuring ඒ කියන්නේ සිතුවිලි පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරන්න නැවත ප්‍රතිව්‍යුහගත කරන්න පුළුවන් වෙන්නේ මනෝපදේශකවරයෙකුට මනෝචිකිත්සකවරයෙකුට. ඉතින් මේ දේවල් වලට යොමු වෙන්න පෞද්ගලික අංශික තියෙනවා රාජ්‍ය රෝහල් වලත් තියෙනවා. ඊළඟට ඔබට හිතමු මුදල් අඩුපාඩුවක් තියෙනවා නම් travelling ප්‍රශ්නයක් තියෙනවා නම් 1926 කියන hotline එකට කතා කරලා ඔබට මනෝපදේශන සේවය ගන්න පුළුවන්. අංගොඩ hospital එක අපේ මානසික සෞඛ්‍ය විද්‍යාලතනේ එතන ඉතා විශාල සේවයක් කරන. එතෙන්ටත් ගොඩ වෙලා තමන්ගේ ප්‍රශ්නට ගැටලුවක් තියෙනවා නම් ඒක මේව කරගන්න පුළුවන්. අංගොඩ කියන නම කියපු ගමන් පිස්සු කියලා කියන මතයක එහෙම සමාජයක අපි ඉන්නේ. ඒ මතෙන් බැහැර වෙන්න ඒ තැන්වල ලොකු සමාජ සේවයක් කරන්නේ. මම හිතන්නේ මෙහෙම කතා කරන එකත් හොඳයි. ඒ වගේ දැනුවත් කරන්න. මොකද තාමත් නැත්තම් අංගොඩ කියනකොට ටිකක් අර අකමැති ඒ නම කියන්න සමහරවිට මට ඉස්සර මගේ යාළුවෙක් හිටියා මේ එයාගේ ගම අංගොඩ. එයාව අංගොඩ කියලා අපි කිව්වම අර අඳුන්නන්නේ එයා කොහොමත් අංගොඩ නැහැ කියලා අර ඒ තරමට යාළුවෝ අතරේ යාට එහෙම අර නිකන් හිතන්නකො කොයිතරම් මේක මුල් බැසගත් ආකාරයක් ඊට පස්සේ තමයි ඔය මානසික රෝගවල කියන එක මේ මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියලා වෙනස් කරනවා. නමත් වෙනස් කරේ පසු කාලීනව මේ ඔන්න ඔය ප්‍රශ්නේ. කාටවත් හිතාගන්න වෙන මානසික සෞඛ්‍ය විද්‍යායතනය. දැන් කැන්සර් හොස්පිටල් එක අපේක්ෂා රෝගවල කරන අර ඉතින් ඒක තමයි නේද? දැන් එතකොට දැන් අපි ආතරාදරයක් කියන චිත්‍රපටය හරහානද අපි මේ පොඩ්කාස්ට් එකක් කරන්නේ. ඒ වගේම දැන් අපි කතා කරා දැන් මම මුලින් මතක් කළා ඩියර් සින් එක. ඒ වගේම මම කැමතිම චිත්‍රපටයක් A Beautiful Mind, Shutter Island. දැන් මේ වගේ මේ චිත්‍රපටි හරහා මේ මානසික සෞඛ්‍ය ගැන නැත්නම් මානසික රෝග ගැන කතා කරනවානේ. ඒ ගැන දැන් චිත්‍රපටිම නෙමෙයි මොන හරි මේ විෂුවල් මීඩියා හරහා මේ මානසික සෞඛ්‍ය කතා කරන එක ගැන මොකද හිතන්නේ? තායි ගැන අදහස. ඒක මේ හරිම වැදගත්. මම හිතන්නේ මටත් ඒක සම්බන්ධයි. මම ඔයාලට කලින් දවසක කිව්වා මම මේ ගැන විශේෂ වැඩිදුර අධ්‍යයනයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හේතුව සිනමාව සහ මනෝවිද්‍යාව සම්බන්ධ වෙන තැනක ඉන්න නිසා. කොහොම හරි මේ අපි ඔයාලා උදාහරණයකට ගත්තනේ Beautiful Mind චිත්‍රපටයක මම හිතන්නේ අති විශිෂ්ට චිත්‍රපටයක්. සම්මාන ගණනාවක් 2002 අවුරුද්දේ ඔස්කර් බෙස්ට් පික්චර් හම් වෙනා චිත්‍රපටි ඉවර වෙනකල් හිතාගන්න බෑ මොකද්ද වෙන්නේ කියන්නේ. මනෝවිද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න කාලේ චිත්‍රපටි බලලත් ඒකට වශී වුණා. එතකොට දැන් ඒක ගැන තියෙන කතන්දරේ දැක්ම හරි වෙනස්. ඒක ගැන මට මෙහෙම කතාවක් තියෙනවා කියන්නේ. දැන් මේ මං කිව්වද මන්ද සයිකෝෆාමකොලොජි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සයිකියාට්‍රික් මෙඩිකේෂන් මේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන බෙහෙත් වර්ග. ඒ බෙහෙත් වර්ග කාලයක් තිස්සේ ඩිවලොප් වෙලා ඇවිල්ලා දැන් වෙනකොට තුන්වෙනි පරම්පරාවේ බෙහෙත් තියෙන්නේ. මම කිව්වා වගේ ඒවා සයිඩ් ඉෆෙක්ට්ස් අඩුයි. හරිම හොඳ. ඒ ධර්මයට ඒක දියුණු වෙලා තියෙනවා. නමුත් ප්‍රමෝදයා මුල් කාලේ මානසික රෝගවලට කිසිම බෙහෙතක් තිබ්බේ නැහැ. මානසික රෝග හැදුනහම මේ බටහිර රටවල් වල කරේ එක්කෝ ඒගොල්ලන්ව ලොකු නිකන් කොටු කරලා නිකන් කූඩු වල දාලා වගේ තිබ්බා. පුටුවල ගැට ගහලා කරන්ට් එක අල්ලනවා වගේ එහෙම දේවල්. ඊට පස්සේ මේ මුල්ම කාලේ සර්ජරි කරාලු මෙහෙම මේ ඇනස්තීසියා නැතුව බ්‍රේන් එක ගලවලා එහෙම සර්ජරි කරන දැන් ඉතින් හිතන්න කොයිතරම් වේදනාවක්ද කියලා. ඊට පස්සේ සීතල වතුරෙන් අයිස් වතුරෙන් නාවනවලු. එතකොටත් පොඩ්ඩක් කාම් ඩවුන් වෙනවා කියලා. එහෙම දරුණු ඒ කියන්නේ මේ බෙහෙත් හොයාගන්නකල් මාර විදිහට මේ ලෙඩ්ඩු ප්‍රශ්න වලට මුහුණ දුන්නා. දුක් විඳා.
ඊට පස්සේ ටික ටික මේ second generation medication third generation medication වෙනකොට මේ රෝගීන්ට හරි ලොකු සහනයක් දැන් schizophrenia කියලා කියන්නේ බින්නෝන්මාදය කියලා කියන්නේ මානසික රෝගවල උග්‍ර මානසික රෝග ගණයට එන එක. එතකොට ඔය beautiful mind film එකේ කතා කරන්නේ බින්නෝන්මාදය ගැන. ඩොක්ටර් ජෝන් කියන්නේ ඇත්ත චරිතයක් මේක සත්‍ය කතාවක් නේ. එතකොට ඒ ඩොක්ටර් ජෝන් නේ ප්‍රොෆෙසර් නේ. ඒ ප්‍රොෆෙසර් ජෝන්ට බින්නෝන්මාදය වැළඳෙනවා. ඒ වැළඳිලා මේක මේ සයිකෝෆාමකොලොජි වල මයිල්ස්ටෝන් එකක් විදිහට මේ ඩොක්ටර් ජෝන් මේ ප්‍රොෆෙසර් ජෝන්ගේ කතාව කියනවා. හේතුව එයාට හරියට බෙහෙත් කරපු නිසා අවසානයේ එයාගේ ජීවිතේ නොබෙල් ප්‍රයිස් එක ගන්න ප්‍රොෆෙසර් කෙනෙක් බවට පත් වෙනවා. හිතන්න මේ කොයිතරම් දුරට මේ දේවල් දියුණු වෙලාද. මිනිස්සුන්ට බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඉස්සර කාමරවල අවුරුදු ගණන් හිර කරලා මැරෙන්න ඇරලා හිටපු රෝගීන් දරුණුම මානසික රෝගේ මොලේ පිළිකාවක් හා සම්බන්ධ සික්ස්ට්‍රීෆ්‍රේනියා වගේ රෝගයකින් පීඩා විඳලා බෙහෙත් කරන සනීපවල අන්තිමට නොබෙල් ත්‍යාගයටත් යනවා. ඉතින් එහෙම ලෝකෙක අපි සෆර් කරන්න ඕනේ නැහැ. ඒක දියුණු වෙලා තියෙන්නේ. තවත් අවසාන වශයෙන් කාරණාවක් කියන්න ඕනේ මේ දැන් ඔය ඇහුවේ මේ සිනමාව එක්ක ඒ කියන්නේ මේ රූප මාධ්‍ය තුල කතා කර මං එතකොට බය නැතුව කියන මං හරියට අගය කරන අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. එයා හරියට එයාගේ චිත්‍රපටය ඇතුලේ මේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරන්න උත්සාහ කරා. ගරසල්ව ඒ වගේ ගරිල්ලා මාකටිං මේ හැම එකක් ඇතුළේ මෙහෙම තිබ්බා. යාට එහෙම අධ්‍යයනයක් තිබ්බා. එතකොට මම හිතනවා තව දුරටත් අධ්‍යක්ෂකවරු මානසික රෝග මානසික සෞඛ්‍ය සයිකෝ එඩියුකේෂන් කියන එක රූපමාධ්‍යට ගේන්න ඕනේ. අන්න ඒවෙන් තමයි මිනිස්සු ඒක හඳුනගන්නේ. කල්පනාරීය වංශ වින්දනාරීය වංශ කරේ ප්‍රේමය නම් OCD obsessive compulsive disorder. ඒකෙන් කොච්චර මිනිස්සු දැනුවත් වෙනවද? චිත්‍රපටියත් සම්මාන ගත්ත, චිත්‍රපටිය ගොඩක් හොඳට දිව්වා, ආදායමත් ගත්ත. මේ එතකොට හදපු කට්ටියට පාඩුවක් වෙලා නැහැ. සමාජයටත් ලොකු මෙහෙයක් වෙලා. ඉතින් මං කියන්නේ සිනමාව සම්පූර්ණයෙන් සයිකොලොජි කරන්න ඕනේ කියලා. යන්නේ මේ වගේ දේවල් දිහාන්න ඕනේ. රූප මාධ්‍ය තුල මානසික සෞඛ්‍යයට මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්. මේ අපේ තියෙන අඩුපාඩුව හිස්තැන පුරවන රූප මාධ්‍යට ලොකු හැකියාවක් තියෙනවා. ලංකාවේ සිනමාව ගැනත් අපි ටිකක් මතක් කරපු නිසා මේ 2025 අවුරුද්ද දැන් ඊට පස්සේ දැන් මේ ඉන්නේ අපි 2026 අවුරුද්දේ. එතකොට මේ චිත්‍රපටි සම්බන්ධයෙන් අලුතෙන් තව උනන්දු ඇති වෙලා අලුතෙන් චිත්‍රපටි හැදෙනවා. සා මේ වෙනකම් අර නිකන් නිර්මාණය වෙලා තිබුණේ එකම ශාන්රයකට අයිති ඩ්‍රාමා, රොමෑන්ස් ඒ වගේ. හැබැයි දැන් ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටි නිර්මාණය වෙනවා. සහ අලුත් අධ්‍යක්ෂකවරු චිත්‍රපටි නිර්මාණය කරනවා. දැන් ආතුරාදරයක් කියලා කියන්නේ ඒ උදාර විජේසිංහ කියන අලුත් අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටියක්. අපි ඒ ගැන කතා කරමු. මේ ලාංකීය සිනමාවේ මේ පිබිදීමක් වගේ ඇවිල්ලා තියෙන එක සහ ඒ ගැන කියනවනේ නේද 2025 ශ්‍රී ලංකේ සිනමාවේ නා පිබිදීමක් වෙච්ච වකවානුවක් කියලා. ඒකම 2026 වෙනකොටත් ඕක ඇතගෙන යනවා යම් සිනමාකරුවෝ. මම දකින විශේෂ දෙයක් තමයි අපේ මේ තරුණ අධ්‍යක්ෂකවරු මේ ඉන්නානේ මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන අය. ඒගොල්ලෝ අතින් අලුත් දෙයක් වෙනවා. මෙතෙක් කල නොවිච්ච දේවල් ඒගොල්ලෝන්ගේ අතින් වෙනවා. එතකොට මේ ආතුරාදරයක් වගේම තමයි ප්‍රේමය නම් කියන එකත් මං හිතන්නේ කල්පනලගේ වින්දනලගේ පළවෙනි. එතකොට උදාරගෙත් මේක පළවෙනි චිත්‍රපටය. ඒගොල්ලෝ මේ පළවෙනි චිත්‍රපටිය ඇතුලේ ඒ කරන්න හදන දේ ඒක සමාජ මෙහෙවරක් වෙනවා සහ ඒගොල්ලන්ටත් ඒක රිසර්ච් එක. ඉතින් මං හිතනවා එහෙම ප්‍රවණතාවයක් හදන එක තරුණ නිර්මාණකරුවෝ ඒක ගොඩක් හොඳයි. සිනමාව කියලා කියන්නේ හැම ශානරයකටම අයිති දේවල් තියෙන්න ඕනේ. දැන් අපේ රටේ තියෙන ට්‍රෙන්ඩ් එකක් කරොත් ඒ විදිහටම යනවා. රාජ්‍ය කතා, වයව කතා යුගයක් තිබ්බා. දැන් ඔය එක විදිහට ඔය වගේම වැඩි කියන්නේ. මේ ඉතින් කොහොම හරි චරිතාපදාන එහෙම තියෙනවා නේ එක කාලෙට එක ඒවා. මං කියන්නේ මෙහෙම රැල්ලකොත් අපි හදන්න. ඒක ඉතාම වැදගත්. ඒක මම කියන්නේ මේ මම ඉන්න ක්ෂේත්‍රය නිසා කියලා. නමුත් හැමදාම අපි මැරෙන්න කලින් අපි මේ සමාජයට මොනවා හරි දීලා යනවා නම් මේ වගේ දේවල්. ඒ කියන්නේ ලියපු පොතක් මිනිස්සෙකුට අපි මැරිලා අවුරුදු 100ක් ගියත් ඒ මිනිස්සයාට ඒ පොත කියවලා දෙයක් ගන්න තියෙනවා නම් ඒ චිත්‍රපටිය බලලා දෙයක් ගන්න තියෙනවා නම් ඒක තමයි මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් නේ. ඒක තමයි මේ ලෝකෙ ඉස්සරහට යන්නේ.
ඉතින් මං හිතනවා සිනමාව කියන්නේ මිනිස්සුන්ගේ හිතවලට කතා කරන්න පුළුවන් හරි ප්‍රබල මාධ්‍යයක්. සුන්දර මාධ්‍යයක්. ඒ කතපත ගාන ඒ අධ්‍යක්ෂකවරුන්ට ඒ නිර්මාණකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා මිනිස්සුන්ට හරි දෙයක් දෙන්න. ඉතින් ඒක කරමු. ලෝක සිනමාවේ කරන දේ. ඔය අපේ අද වන් හිතන්න දැන් අපි ගොඩක් දේවල් කතා කරා සාදයක් අපට ගොඩක් ස්තුතියි වෙලාව අරගෙන මේ ගැන කතා කරන්න ආවට අවසානම වශයෙන් අදහසක් කියන්න එනම් හරි කියන්නේ දැන් අපි කතා කරපු කීම දිගුවක් විදිහට මානසික ප්‍රතිකාර වලට යොමු වෙන එක ඒ කියන්නේ ලැජ්ජාවකට කාරණාවක් නෙවෙයි නෙවෙයි ලැජ්ජාවකට කාරණාවක් නෙමෙයි. ඔබ ලැජ්ජ වෙන්න ඕනේ ඒ දේවල් හිතයට තෙරපලා ඒකෙන් එන ඒ නරක ප්‍රතිඵලයෙන් ඔබ සමාජය ඉස්සරහා ලැජ්ජ වෙන එක තමයි ඇත්තටම ඔබ බලක්ව ගන්නේ මේකට ප්‍රතිකාර වලට යොමු වෙලා. මානසික සෞඛ්‍ය සඳහා හැමෝම බෙහෙත් බොන කවුරුවත් පිස්සු නෙමෙයි. මානසික සෞඛ්‍ය යම් යම් අඩුපාඩු වෙනකොට අඩු වෙන කෙමිකල් එකක් টොප් අප් කරගන්න එක ලෙඩකට ගන්න ප්‍රතිකාරයක් නෙමෙයි. ඔබ ඔබේ මොනවා හරි විටමින් එකක් අඩු වුණාම ගන්නවා වගේ දෙයක්. ඉතින් ඒ තරමටම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය සරලයි පුංචි දරුවන්ගේ ඉඳන් ඒක දෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන් කියන්න ඕනේ මට ඉස්සෙල්ලා කියන්න ගිහලා මම නවත්තපු කාරණාව. අපි අවුරුදු ගානක් මේ ගැන ඉගෙනගෙන පරිශන කරලා අපි ගාවට එන අයට කියනවා මෙන්න මෙහෙම තත්ත්වයක් ඔයාට තියෙන කෙමිකල් ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඔයා මෙහෙම පොඩ්ඩක් මෙඩිකේෂන් ටිකක් ගන්න එහෙම කියලා කිව්වහම ගිහිල්ලා ළඟපාතේ ඉන්න කායක හරි ඔය ගමේ ගොඩේ කාත් එක්ක හරි කතා කරන ආපෝ ගන්න එපා ඕල්ට ඇඩික්ට් වෙනවා. හැබැයි මනුස්සයා සමහර විට උදේ ඉඳන් හවස වෙනකල් බොන මනුස්සෙක් වෙන්න පුළුවන් අරක්කු හරි මොනවා හරි දෙයක්. ඒ මනුස්සයා කියනවා ඔය බෙහෙත් ගන්න එපා ඔබට ඇඩික්ට් වෙන්න. ඉතින් එතකොට අර අක්ෂර ඉගෙන ගන්න අපි මේ ගැන පරිශන කරලා කියන අපි කියන එක නෙමෙයි අර මනුස්සයා කියන එක අහලා බෙහෙත් ගන්නෙ නැහැ. ඉතින් ආයි ගෙදර මිනිස්සු කුටි කනවා, ගෙදර මිනිස්සු රණ්ඩු වෙනවා, ගෙදර මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඒ තත්ත්වේ මගහරින්න පුළුවන් ඔබටමයි. ඔබේ බුද්ධියට ඉඩකඩ සපයන්න. උගත්කමට වඩා බුද්ධියට. එහෙනම් බොහොම ස්තුතියි වෙලාව අරගෙන ඉගෙන සාකච්ඡා කරන්න අපිත් එක්ක ආවට. අයිබෝවන්. අයිබෝවන්.